තාමත් ඔය අනවශ්‍ය රෝම ඉවත් කරන්න භාවිත කරන්නේ පරණ ක්‍රමද? වැක්ස් කරලා, රේසර් කරලා, පැච් ඇවිල්ලා තාමත් වේදනාවෙන් දින්නේ. එහෙනම් අපි හොයලා බලමු මේකට තියෙන ස්ථිර විසඳුම මොකක්ද කියලා. අපි කවුරුත් දන්නවා අපේ අනවශ්‍ය රෝම ඉවත් කරන්න අපි සාම්ප්‍රදායික වශයෙන් භාවිත කරන්නේ වැක්ස් කරන එක, රේසර් කරන වගේ සරල ප්‍රතිකර්ම. නමුත් මේක නිසා ස්ථිර විසඳුමක් ලැබෙන්නේ නැහැ. එයින් ඔබට ගියාම අපිට භාවිත කරන්න පුළුවන් ලේසර් ප්‍රතිකර්ම. මේක තමයි අපිට ස්ථිර වශයෙන් රෝම ඉවත් කර ගැනීම තියෙන එකම ප්‍රතිකර්ම ක්‍රමය. මේ සඳහා ලේසර් ප්‍රතිකර්ම වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි IPL ලේසර්. අනිත් එක තමයි සැබෑම ඩයෝඩ් ලේසර්. IPL ලේසර් කියලා කිව්වට මේක ඇත්තටම ලේසර් ප්‍රතිකර්මයක් නෙවෙයි. ඒ නිසා අද මම සාකච්ඡා කරන්න හදන්නේ ඇත්තම ලේසර් නැත්නම් ඩයෝඩ් ලේසර් ප්‍රතිකර්ම ගැන. මෙහිදී සිදුවෙන්නේ එකම තරංග ආයාමයක් තියෙන ලේසර් බීමයක් තෝරා ගැනීම. මේ මගින් අපේ හැමේ තියෙන මෙලනින් ටාගට් කරලා හරිම ලේසර් බීම් එක ෆෝකස් කරනවා. ඒ නිසා මේ මෙලනින් වලට ආසන්නයේ තියෙන රෝම කූපයේ බේස් එක සම්පූර්ණයෙන් විනාශ වෙලා යනවා. අපේ සමේ තියෙන රෝම කූප ඔක්කොම එකම වයසේ ඒවා නෙමෙයි. සමහර ඒවා එක එක ස්ටේජ් වල තියෙන්නේ. සමහර ඒවා වර්ධනය වෙමින් තියෙන ඒවා, සමහර ඒවා වර්ධනය වුණු ඒවා, සමහර ඒවා මිය යමින් තියෙන අවස්ථාවයි. ඒ නිසා මේවා ලේසර් ප්‍රතිකර්මයට දක්වන රියැක්ෂන්ස් වෙනස්. එම නිසා මේ ප්‍රතිකර්මය සති 3ට කීප සැරයක් කිරීමට අවශ්‍යයි. එමගින් අපිට ස්ථිර විසඳුමක් ලබා ගැනීම හැකියාව තියෙනවා. විශේෂම දේ තමයි හැමෝටම මේ ප්‍රතිකර්මය එකම විදිහට කළා හරියන්නේ නැහැ. එක එක්කෙනාගේ නිදන්ගත හේතු අනුව ප්‍රතිකර්ම වෙනස් වෙනවා. උදාහරණ විදිහට ගත්තොත් අධික තරබාරු කෙනෙක්ට නිකම්ම ලේසර් කරා කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඉස්සෙල්ලාගේ ස්ථූලභාවය අඩු කරලා හෝමෝන් මට්ටම කරෙක්ට් කරලා තමයි ලේසර් ප්‍රතිකර්මයට යොමු වෙන්න ඕනේ. ඒ වගේම තමයි පුද්ගලගෙන් පුද්ගලට හැමේ ස්වභාවය අනුව මේකේ දැක්වෙන රියැක්ෂන් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ හයිපෝ පිග්මන්ට් වගේ පොඩි පැචස් එන්නත් පුළුවන්. මේකේ තියෙන වාසිය ගත්තොත් මේක ස්ථිර ප්‍රතිඵල ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම ඔබ එදිනෙදා කරපු රේසර් කිරීම, වැක්ස් කිරීම වගේ කරදරෙන් ඔබට සම්පූර්ණ නිදහස් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ අනවශ්‍ය රෝම වීම නිසා ඇතිවුණු අවලස්සන නැත්නම් මානසික ආතතිය සම්පූර්ණ ඉවත් කරලා මේ ප්‍රශ්නෙන් නිදහස් වීමේ හැකියාව තියෙනවා. මේ ලේසර් ප්‍රතිකර්මය තමයි දැනට අනවශ්‍ය රෝම වේවනට තියෙන ඉහළම ප්‍රතිකර්මය.